උදේ පාන්දර පිටත් උනන් අපි නුවරට එද්දි 8 විතර වෙලා තිබුණා. උදේට කාලා මාලිගාවට ගිහින් අය පිටත් උනන් මගේ හිත තිබුණේ ගෙදර පොඩි දෙන්නා මතක් වෙද්දී වවන්නේ නෑ. ගිහාන්ගේ කරදරේට අවට හිතට ලොකු සතුටක් තිබුණේ නෑ. ගිහාන්ගේ හොඳම යාළුවෙක් උන මලින්ද ලංකාවට ආවේ ගිය මාසේ එයාගේ වයිෆ් නිමාලිත් එක්ක 4 දෙනාම ආවේ සතියක් විතර ඉඳලා යන්නේ. උනන් මගේ හිත ගෙදරින් ගන්න අමරු අය. අපි දෙන්නා ජොබ් එකට ගියහම උදේ ඉඳලා අපේ අම්මා ගාව ඉඳලා පුරුදු හින්දා පොඩි නිවනක් තිබුණා හිතට. මොකද අපේ බර කල්පනාව තිත නිමාලි අහනකොටයි මම පියවි ලෝකෙට ආවේ නෑ. ගෙදර මතක් වුණා පොඩි උන් මොනවා කරනවාද දන්නේ. කා එක ඩ්‍රයිව් කරන ගිහාන් අම්මා ඉන්නවානේ බබා හුඟ දවසකින් අපු ගමන එන්ජොයි කරමු. නිමාලි මගේ පිටට තට්ටු කරේ මාගේ හිත හදන්න. ගම්පොලින් හරවාලා නුවර එලි පාර දිගේ ඉස්සරහට එනකොට දකින සුන්දරත්වයෙන් මට ඉබේම අපු ගමනේ අපූර්වතය දැනුණා. හිනියට දැනුණු සිතල මුළු ගතම අමුතු හිරියකින් අවදි කළා. ඉස්සරහා ගිය ගිහාන්ගේ මලින්දගේ කතාවෙනම් ඉවරයක් තිබුණේ නෑ. මටත් ඕන ගිහාන් ඩ්‍රයිව් කරන්න. ගොඩක් වෙලා ඉඳලා කරදර කරපු නිමාලි අය කා එක ඉල්ලනවා මෙව බින්දුව ගු පරේ ඉන්නවකො පොඩ්ඩක්. මලින්ද අකමැත්තෙන් කියවනවා කොහොම හරි රම්බොඩ උමග බලලා කා එකට නගිදදී නිමාලි ඩ්‍රයිව් සීට් එකේ. මලින්ද ආව පිටිපස්සට. ගිහාන් නිමාලිත් එක්ක බර කතාවක. මලින්ද දෙතුන් වතාවක් මගේ දිහා බලනවා කියලා මට තෙරුණා. මම එච්චර ගණන් ගත්තේ නෑ. නොහිතුව වෙලාවකව බින්දුව ගුවක් ගදදී මාව එයාගේ 18 ගිය පොඩ්ඩක් එයා මගේ අතින් අල්ල ගත්තා. මලින්ද අතාරින පාටක් නෑ. මං හිමිට අත ගන්න හැදුත් එයා තදින් අල්ල ගත්තා. එයාගේ කට කොනකින් ගිය හිනාවට මටත් ලවට හිනා ගියා. මලින්ද හිනියට මගේ අත පිරිමදිමිනවා. සිතල ටිකෙන් ටික අඩවෙනවා. එයා අත තියාගත්තා මගේ කලව උඩින්. ඩෙනිම් ටවුසර් එක උඩින් එහෙ මෙහෙ දගකාරකම් කරන අත අහක් කරන්න මටත් හිතුන් නෑ. මම බැලුවා මලින්ද දිහා. මෙයා කහොර ගෙඩය වගේ හොරට නිදි. නුවර එළියට එනකම්ම මලින්දගේ අත මගේ කලව උඩ තිබ්බේ. මම දෙතුන් පරක් කිනිත්තුවත් එයාට එක ගණකුන් නෑ. නුවර එළියේ වැව වටේ ටවුන් එකේ ටිකක් වෙලා රවුම් ගහලා බන්ග්ලෝ එකට ආවා. මලින්දගේ නෑ කෙනෙක්ගේ බන්ගලාවක් තේ තිබුණේ හිතාගන්න බැරි තරමට ලස්සනයි. කලා බිලා අපි වත්ත වටේ ලොකු රවුමක් ගියා. කොච්චරවත් මලින්දට තුරුළු වෙලා හිටියත් නිමාලි එයාගේ බැල්ම තිබුණේම මගේ ගාව වරදකරි හැඟීමක් මගේ හිතේ තිබ්බේ නැති උනන් ඒ බැල්ම මාව උණුසුම් කළා. මම ගිහාන්ගේ තුරුලේ හිටියත් කොහොමත් මම නිමාලිට වඩා ලස්සනයි. සුදුයි ගොඩක් මහත නැති ෂෙෆ් අයියා එකක් තිබුණේ. හැබැයි මගේ මහතට වඩා ලොකු පස්සක් තිබුණා. ඔෆිස් එකෙත් මගේ පස්සට වහ වැටුණ අය ගොඩක් හිටියා. මගේ හබි ගිහානුත් ගොඩක් සුදුයි. මලින්ද කළුයි. එයාගේ කළු අතේ තිබුණු රේෆ් ගතියට ඒ දරදඬු පිරිමිකම මගේ හිත සැහෙන්න අවස්සමින් අබ්බා. බන්ග්ලෝ එකට අපු ගමන් මම ගියා වොෂ් එකක් දාගන්න. හොට් වෝටර් සවාය එකෙන් නාන ගමනුත් මට මලින්ව මැවිලා පෙන් ගත්තා. අඩි 6 විතර උස මලින්දගේ උරපතු ගොඩක් පළල් උසේ හැටියට මහත අත්වල තිබුණ රොම ගෙඩේ හැටියට පපුව රොම වලින් පිරීලා තියෙන්න පුළුවන්. තව එයාගේ සයිස් එකේ හැටියට එයාගේ මල්ලියා කොහොම සයිස්ද මට හිතාගන්න බැරි වුණා. මොනවද මේ මට හිතෙන්නේ මම කවදාවත් ගිහාන් මිසක් වෙන කෙනෙක් ගැන හිතලා නෑ. මම අසා උනේ ගිහාන් වගේ සුදු කෙනෙක්ට අවුරුදු 3 යලු වෙලා ඉඳලා අපි මැරී කලේ. මට 29 ගිහාන්ට 32ක්. මෙච්චර දවසක් අපි අතරට අපු නැති පරස්නයක් මලින්ද හින්දා ඒද. ගිහාන් එළියේ ඉඳලා කතා කරද්දී මට මතක් උනේ මෙච්චර වෙලා නානවා නේද කියලා. මොනවද මොඩියේ මෙච්චර වෙලා කලේ මේ සිතලේ නෑවද? නලා බලන්නකෝ ගිහාන් මහන්සිය කොහෙන් ගියද නෑ. මට බැනම ගිහාන් රින් ගත්තා බත්රූම් එකට. එයාත් නාගෙන මුකුත් නැතිවම අවතෙත පිටින් මාව අල්ල ගන්න හැදුවේ. මේ පිහාගෙන එන්න රත්තරන් ප්ලීස්.
හොරට පිහාගෙන එහෙම ඉදදීම මාව අල්ලගත්තා තුරුළු කරගෙන මුණ වටෙම ඉබින්න ගත්තා එයාට ගොඩක් ආදරේ හිතුනහම එයා මගේ බෙල්ල හප හප කිස් කරනවා සිතල පරදවා ගතම රත් වෙගෙන එනකොටම මගේ යටිතොල අල්ලගෙන මගේ නෙත් අස්සටම ගිහාන් ඉබුණා මේ අපේ දෙවෙනි හෙනිමූන් එක සුළු ගිහාන් ගොඩක් ආදරේ හිතුනහම තමා මට සුළු කියන්නේ ඒ එක්කම මලින්දගෙන් කළ එකක් ආවා ඩිනර් වලට එන්න කියලා. නලලට කිස් එකක් දීලා මතු සම්බන්ධයි මැනික කියලා නෑගිට්ටා. අපි පහලට එද්දි එයාලා ටෙබේල් එකේ. ආබන් යේ පෙරේදා මැරී කරපු අපට වඩා උබලා එන්ජොයි කරනවා වගේනේ. හරි වල් විදහට මගේ දිහා බලලා අවසාන හරිය මලින්ද කිව්වා. නිකන් මට කියන්න වගේ. උබලා හිතුවේ ළමයි දෙන්නෙක් හිටියට අපි නකී කියලාද? උබ නම් නාකියා වගේ උනාට සුලොචනට නම් තව 18 වගේ මලින්දගේ කතාව හිතටින් දැනුණු සතුට මොකක්ද කියලා මට හිතාගන්න බැරි වුණා නාකියා උබනේ රට ගිහින් පොඩි කෙල්ලෙක් රවට්ටන් තියෙන්නේ. මොනාටද නිමාලි මේ කලුවට අහු උනේ කලු උනට වැඩ කරේනේ ගිහාන්. නිමාලි එක කියද්දි මලින්දගේ බැල්ම අවේ මගේ දීහාට. කතාව දීගටම යනවා. මම සයිලන්ට් වෙලාම හිටියා. සිතල ටයිල් උඩ කකුල් තියන් ඉදදීම එක පරටම මගේ කකුල පගුවා මාව උඩ ගියා එක පාරට මගේ කෙලින් ඉදන් උන්නු මලින්ද දීහා බැලුවත් එයා හොර පුසා වගේ කනවා මම කකුල අදින්න හැදුවත් එයා කකුල් දෙකෙන්ම හිර කරගෙන මගේ කකුලේ එගිලි පුරුක් අස්සේ එයාගේ එගිලි එහෙට මෙහෙට යනවා. ගිහාන්ගේ නෙත සැරින් සැරේ නිමාලි දීහා යනවා මට පෙනවා මම ඔනකමින් බැලුවා නිමාලිගේ කර පළල්ටි එකෙන් පපුව ගොඩක් පෙනවා ගොඩක් සුදු නතත් රවුමට ගල් වගේ තියෙන තන්වල නියල් එකත බෙරිලා පෙනවා අනිවා නිමාලි බ්‍රා එකක්. නෑතිව ඉන්නේ පපුව හෙල්ලෙන ගානට ගිහාන්ගේ ඔළුවත් හෙලවෙනවා. මලින්ද දීහා බලද්දී එයාත් ගිහාන් දීහා බලාගෙන මගේ දීහා බලලා මලින්ද අමුතු වදීහට hina වෙදදී මම බිම බලාගත්තා. බෙඩ් එකට අවට තවමත් ගිහාන් නෑ. අද උන දේවල් හිතාගන්නත් බෑ. මැරී කලාට පස්සේ මට ඔහොමවත් පිට කෙනෙක් අත තිබ්බමයි. ගිහාන් අපු ගමන් අවේ බෙඩ් එකට සිතට පොරවන් හිටපු බෙඩ් ෂීට් එකෙන් අදින්න ගත්තා. එපා ගිහාන් මාර සිතයි ඔයත් එන්නකො නෑ බබා ඔක ඕන්නෑ. ගිහාන් අදිනවා බෙඩ් ෂීට් එකෙන් බෙරෙන්නම බෑ. සිතට ලොගු වගේ තියෙන බෙඩ් ෂීට් එක අස්සට එයා අව ගොඩක් අදරෙන් බලාගෙන ඉඳලා මගේ මුණට ලන් වුණා. අද ඔයා ගොඩක් ලස්සනයි සුළු. මම කර වටේ අත දලා තුරුළු කරගදදී එයා මගේ තොල උරන්න ගත්තා. එයා මගේ මුණ වටේ අතින් පිරිමදිමින් තොල් දීගේ මගේ දීව හොයනවා. අවුරුදු ගානක් විදපු අදරේ මම දන්නවා ඊළඟට එයාට ඕන මොනාද කියලා මගේ තොල් අතරින් එයා ඉක්මනින්ම දීව හොයාගත්තා. එයා දීව උරන ගමන් මගේ පපුව අතගෙන වටි එක උඩින් නිපාල එක උඩට අදින වටි එක අස්සෙන් අත දලා වම් කුක්කුව මිරිකන්න ගත්තා. මම බ්‍රා එක දලා හිටියේ මගේ බෙල්ල කිස් කරපු එක නවත්තලා එයා මගේ ටී එක ගලවලා එයාගේ ටී එකත් ගලවලා මාව හරලා බ්‍රා එකේ හක් එක පන්නලා මගේ පිට දීගේ කිස් කරනවා හපනවා ලාවට. එයා අය හරවගෙන මගේ නිපාල් පුරතල් කරන්න ගත්තා. වෙනදාට වඩා ලොකු අවෙගින් ඉන්නවා කියලා මට තෙරුණා. එයා වෙනදාට වඩා රිදදනවා ආ වෙනසට මට අසා හිතුණා. ඩෙනිම් ස්කර්ට් එක අස්සෙන් අත දෙගෙන පැන්තය දරේ දීගේ නංගියගේ තොල් අල්ලගෙන ඉන්න අත මට දගන්න හිතෙනවා. එයා ස්කර්ට් එක ගලවලා පෙන්ටයාද ගලවලා මගේ නාභියෙන් මුණ තියාගත්තා. බුරිය එතුළටම දීවදලා කරකවමින් මගේ කලව අතගනවා. මුණ පල්ලෙහාට අරගෙන නංගියගේ තොල් උරන්න ගත්තා. මගේ හුස්ම වැඩි වෙගෙන කෙදරියක් වෙද්දී ගිහාන් එයාගේ වෙගේ වැඩි කරා. මගේ මැමල දීව අගින් පිරිමදිමින් හිලට එගිල්ල දලා ගහන්න ගත්තා. මට හැමදේම අමතක වෙද්දී එයා වෙගෙන් දීවෙන් මැමල උඩට පහලට කළා. මට ටික ටික යනවා එයා එයාගේ රොස පාට මල්ලිව මගේ තොල් උඩින් තියලා එහෙට මෙහෙට හුරතල් කරනවා. යගෙන් එදීදීම නැතුණ හින්දා මගේ යටි බඩ වෙලනවා. ගිහාන් නිමඩුව දලා ගහන්න ගත්තා. එයා රිද්මේ ටික ටික වැඩි කරනවා මට අයෙම
යන්න හදන්නේ එයාට එක දැනිලා මම එයාව තුරුළු කරගදීදී එයා වෙගේ වැඩි කරා මගේ කලවත් එත් වෙනවා මට මතකයි.